අයිබෝවන් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්න මගේ channel එකට මුලින්ම කියන්නම් subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අද වීඩියෝ එකෙන් මම ගෙන එන්නේ කැන්සර් අපි ඊළඟ දවස් දෙක ගත කළේ කොහොමද කියලා. මේ අපි ඉන්නේ අපි හිටපු හොටෙල් එක ඉස්සරහම පාරෙන් අනිත් පැත්තේ. එහෙනම් අපි මේ walking path එක දිගේම ගිහිල්ලා බලමු මේ පැත්තේ තියෙන ස්වභාව සෞන්දර්යය. හොඳ ලස්සනට අවුව පායලා තිබුණ දවසක් උදේ සෙන්ටිග්‍රේඩ් අංශක 28ක විතර වගේ උෂ්ණත්වයක් මේ වෙලාවේ තිබුණත් මුහුදු හුළඟත් නිසා හරිම සනීපදායක බවක් තමයි පරිසරය අපිට දැනුනේ. පාන්දර 5:00 වගේ සහ හවස 4 වගේ ඉඳලා ගොඩක් අය ජොගින් යනවා දැක ගන්න තිබුණා. අපි නම් බ්‍රේක්ෆාස්ට් අරගෙන දැන් 9:00 විතර වගේ තමයි මේ එළියට ආවේ. අපි මේ දැන් යන පාර හවසට හරි ලස්සනයි. මේ දෙපැත්තේ තියෙන ගස්වල ලයිට්ස් වල තියෙනවා. ඒව පත්තු වෙලා හරි ලස්සනයි රැට. අපි හිටපු රූම් එකට හරි ලස්සනට පෙනුණා ඒ ලයිට්ස්. අර සිරිපාද යන කාලෙට සිරිපාදට යන පාර දිකට ලයිට්ස් රැට පේනවා. අපේ ගෙවල් වලටත් පේනවා ඉස්සර මට මතකයි. ඒ වගේ තමයි හරි ලස්සනයි. මේ ක්වීන්ස්ලන්ඩ් හරියට ලංකාව වගේ. මෙහි තියෙන උෂ්ණත්වයත් ඒ වගේ ලංකාව වගේ තමයි. සමර් එකට කියලා ලොකුවට වැඩිවීමක් වෙන්නේ නැහැ. හැමදාම සමර් එක තමයි මෙහි තියෙන්නේ. ලංකාවේ තියෙන පළතුරු කෑම ಜಾති හැමදේම මෙහි තියෙනවා. අර ඔයගලන්ට ඇතින් පේනවා ඇති ටැඹිලි ගස් එහෙමත් තියෙනවා. හැබැයි මේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තමයි ගොඩක්ම ගම් වතුර ගැන එහෙම අහන්න හම්බ වෙන්නේ. නදර්න් ටෙරිටරි එකයි ක්වීන්ස්ලන්ඩ් තමයි. ඒ දෙක තමයි ස්වභාවික ආපදා ගොඩක් වැඩි. පොඩි කලපුවක් වගේ කොටසක් තමයි දැන් ඔයගලන් දකින්නේ. මේක walking path එක දිගටම ඔයාලට දකින්න පුළුවන්. ඒ නිසා තමයි වැඩි මහන්සියක් නැතුව මේකේ ඇවිදින්න ජොගින් කරන්න පුළුවන් වෙන්නේ. පුළුවන් හැම තැනකම ගස් වවල මුළු පරිසරෙම පුළුවන් තරම් කොළ පාටට තියාගෙන ඉන්න මේගොල්ලන් ගොඩක් සපල තියනවා කියලා පේනවා. ඒක හරිම ඇහැට ප්‍රියජනකයි. අවුරුද්දකට 2.2 මිලියන් විසිටර්ස්ලා මේ නගරයට එනවා කියලා තමයි රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒ වුණාට බිසි එකක් පේන්නේ නැහැ මේ ටවුන් එකේ. හරිම රිලැක්ස් එකේ ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. ලොකුවට වාහන ගොඩක් නැහැ පාරවල් වල.
අපි යුරේ ටික වෙලාවක් වාඩි වෙලා කතා කර හිටිය වීඩියෝ විතරයිනි තිබුණේ. ඉතින් ෆොටෝස් ටිකකුත් ඒ වෙලාවෙම ගත්තා. ඊට පස්සේ අපි ගියා මගේ බර්ත්ඩේ ලන්ච් එක ගන්න. ලස්සන වෝටර්ෆ්‍රන්ට් රෙස්ටොරන්ට් එකක තමයි අක්කා එක ලෑස්ති කරලා තිබුණේ. එදා අපි රස කෑම වේලක් අවසන් කළා. ටික වෙලාවකින් ඇත්තටම මම සර්ප්‍රයිස් වුණා. රෙස්ටොරන්ට් එකේ හැපි බර්ත්ඩේ සෝං එක ප්ලේ වුණා. ඒකම රෙස්ටොරන්ට් ස්ටාෆ් එක සියලු දෙනාම හැපි බර්ත්ඩේ සිං කර කේක් එකකුත් අරගෙන අපේ මේසයට ආවා. හරිම ලස්සන අවස්ථාවක්. ඇත්තටම මගේ ඇස් වලට කඳුළුත් ආවා. එදා හවස අපි ආපහු නයිට් මාකට් ගියා. ගෙදර ගිහින් මොනවා හරි ගන්න ඕනේ නිසා. පහුවදා උදේම දැකපු ලස්සන දර්ශනයක් තමයි මේ. විශාල නැවක් හාබර් එකට ඇදීගෙන එනවා. මම ඒක ගොඩාක් වෙලා බලාගෙන හිටියා. මට හිතුණා ඔයාලත් ආස වෙයි ඒක දකින්න කියලා. මම ඒක දිගටම වීඩියෝ කළා.
දවස් 4ක අපේ කෑන්ස් හොලිඩේ එක අදින් ඉවරයි. අපි දැන් මේ එයාපෝට් යන ගමන්. මේ තියෙන රෙන්ට් කාස් පාකින් ඒරියා එක. අපි මෙතෙන්ට දැන් කාර් එක බාර දීලා ඊට පස්සේ අපි යනවා එයාපෝට් එක ඇතුළට. මෙතන එහා පැත්තෙන් බිල්ඩින් එක පේන්නේ එයාපෝට් එක. මේ අපි ගත්ත කාර් එක ඒගොල්ලන්ගේ ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා ඒක චෙක් කරලා බලනවා මොනවා හරි අඩුපාඩු තියෙනවද කියලා. එයා ඉස්සෙල්ලාම බැලුවේ ස්පෙයා වීල් එක තියෙනවද කියලා. ඇත්තටම අපි කාර් එක ගනිද්දි අපි ස්පෙයා වීල් එකක් චෙක් කළේවත් නැහැ. අපිට කාර් එක බාර දෙනකොට ඒගොල්ලන් ෆුල් ටැන්ක් පෙට්‍රල් ගහලා තමයි අපිට කාර් එක දෙන්නේ. අපි රිටර්න් කරනකොටත් ෆුල් ටැන්ක් කරලා දෙන්න ඕනේ යාලට. අපි දැන් මේ යනවා එයාපෝට් එකට. අපේ රිටර්න් ෆ්ලයිට් එක තිබුණේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ඩොමස්ටික් එයාපෝට් එකෙන් අපි ගියා නම් අපිටම චෙක් ඉන් කරන්න වෙනවා. දැන් අපි යන්නේ ඉන්ටර්නැෂනල් එකේ නිසා අපිට අපේ ලගේජස් කවුන්ටර්ස් වලට බාර දෙන්න ඕනේ. ඒ නිසා එතනදී අපිට ටිකක් වෙලා කිව් එකේ ඉන්න වුණා. දැන් අපි උඩ තට්ටුවට යනවා. උඩ තමයි ඉමිග්‍රේෂන් එක තියෙන්නේ. දැන් අපි ෆ්ලයිට් එකට යන ගමන් ඔයගලන්ට පේනවා අපි මේ ෆ්ලයිට් එකට පඩි නැගලා යන්න ඕනේ නැහැ. ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉන්න නිසා අපිට ඇවිදගෙනම ෆ්ලයිට් එක ළඟට යනකම් යන්න පුළුවන්.
ඉතින් අපි දැන් ක්වීන්ස්ලන්ඩ් වලින් ඇවිල්ලා වික්ටෝරියා වලට තමයි ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. පැය 3:00ක විතර වගේ ගුවන් ගමනක්. ඕස්ට්‍රේලියාවට අයිති ගුවන් යාන තමයි මේ කොන්ටාස් කියලා හඳුන්වන්නේ. අපි දැන් මේ අපේ බෑග්ස් කලෙක්ට් කරන්න යන ගමන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් ආපු නිසා අපේ බෑග්ස් කලෙක්ට් කරන්න ගොඩාක් දුර අපිට ඇවිදගෙන යන්න වුණා. අපි දැන් ඉන්නේ මෙල්බර්න් වල. ඉතින් අදත් මාත් එක්ක මගේ වීඩියෝ එකට එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒත් එක්ක ඔයාලා හැමෝටම සුබ දවසක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.